දෙවි පියාණෙනි ඔබ වහන්සේට මහිමේ වේවා. මගේ දරුවා නුඹට පෙනේද නුඹේ අනෙක් පස ඉන්නා වූ තැනැත්තා? ඔව් මගේ දෙවි පියාණෙනි, ඒ මගේ මිත්‍රයා ලියෝන්. නුඹට පෙනේද ඔහුගේ වස්ත්‍රය කිලිටි වෙලා? ඔව් මගේ පියාණෙනි, ඔහුගේ වස්ත්‍ර කිලිටි වෙලා. ඒ මක් නිසාද? ඒ මොහු මා ඉදිරියේ නපුරු දේ කරමින් අධර්මිෂ්ඨ ජීවිතයක් ගත කරපු නිසායි. නුඹ දන්නවා නොවේද? එකිනෙකාට තම තමාගේ ක්‍රියාවේ හැටියට විපාක දෙන්නා වූ දෙවියන් වහන්සේ මමයි. නුඹලාට මතකද නුඹලාගේ කුඩා අවදිය? ඔය කොහෙන්ද? මම පල්ලි යනවා ලියෝ. පල්ලි යනවා. ඔයගොල්ලන් කොහෙද? අපිද? අපි යනවා මේ නාලා කාලා දීලා පොඩි ජොලියක් ගන්න. ලියෝ. උඹගේ හොඳම යාළුවානේ බා. ඇයි උඹ මෙහෙම බොන්න පුරුදුනේ? බලපන් උඹේ අම්මා දැනගත්තොත්. මේ කොයිද අම්මට කියන්නේ? මේකේ රහම දන්නේ නැහැ. උඹ දන්නේ ඉතින් බයිබලයේ ඉස්සන් පල්ලි යන්න විතරනේ. බැලගම බලයන්. පවුරුදි. මේ වරෙන්ම යන්නේ ලොකු. Ada dalam gitu, itu. ඩඩා තාම උතන මචං. Bener, gila ngotoran bang. බං උඩ පාර සතියම නෙවෙයි ඉන්නේ. Hari-hari agak utar gani, agak utar gani. ඉඳ බං. උඩ මාර තදියම නේ තියෙන්නේ. Adi penting ibarat apa sih? ගාවන් උළුම් ගාලා දීපන්. ඔය මොකද්ද කරන්නේ? මොකද්ද බං ඒක අසික්කිත වැඩේ? අසික්කිත වැඩේ? අසික්කිත වැඩේ කරේ මමද උඹද? මේ යෝහන් මම උඹට කියලා තියෙනවා මගේ ඇඩ් වලට අත දාන්න එපයි කියලා. පවුලේදී පලා යන්න. මත මට මැරෙන්න දීපා. මේ මම ඔබට කිව්වනේ. මට කෝච්චිය ගියාම තව කෝච්චිය දීලා මේ අයියෝ අනුව මට මැරෙන්න දුන්නේ නැත්තේ? මට ජීවත් වෙලා වැඩක් නැහැ. උඹට පිස්සුද බං? ඔව් මට පිස්සු. මේ පිස්සු විකාර කියවන්න නැතුව හිටපන් ලියෝන්. උඹට මැරෙන්න මොකක්ද උනේ? වැඩක් නෑ යෝහන්. බාගේ ෆේල්. ගංජා ගහලා ඉන්නේ. ගෙදරින් එළවල ඒ ඇස්සේ. මට ජීවත් වෙලා මොකටද ඉතින්? මම්මා කාලා ගන්නේ බං. මම්මා කාලා ගන්නේ. උඹ මට මැරෙන්න දීලා මෙතනින් පලයා යන්න. මැරෙන එක නෙමෙයි මචං වැඩේ. ජීවත් වෙන එක. මෙහෙම කාලකන්ණියෙක් වෙලා ජීවත් වෙලා වැඩක් නෑ මචං. මට මගේ ජීවිතය ගැන බයයි. මට ගැලවීමක් නෑ මචං මේ ජීවිතේ. උඹට ගැලවීමක් තියෙනවා මචං. යේසුස් වහන්සේට පුළුවන් උඹව ගලවන්න. උඹ ඔය කියන්නේ ඇත්තමද? ඔව් මං කියන්නේ ඇත්ත තමයි. උඹ ඉරිදට පල්ලි වරෙන්කෝ. මං පාස්ටර්ට උඹ ගැන කියන්නම්.
හෙලෝ. හෙලෝ පුතේ. ආම කියන්න. පුතේ ආ කොහෙද ඉන්නේ? පල්ලියම ඉන්නේ. අනේ පුතේ ඔතන ලියෝන් ඉන්නවද? ඔව්. ඇයි අම්මේ? ඔතනින් පොඩ්ඩක් එහාට ගිහිල්ලා කතා කරන්න. පොඩ්ඩක්. අනේ පුතා. ඇයි අම්මේ? මොකද? බලන්න පුතා මේ ලියෝන්. ඔව් ඇයි අම්මා? ලියෝන් නංගි ක්ලාස් හැරිලා ඉති පස්සෙන් ඇවිත් ලියුමක් දීලා. නංගිගෙන් යාළු වෙන්න අහලා. අනේ පුතේ එයාත් දරුවෙක් තමයි. ඒත් එයා කරපු දේවල් ඔයා දන්නවනේ. ඒත් අම්මේ එයා දැන් ඒව අතෑරලානේ. ඔයා කොහොමද පුතේ එහෙම කියන්නේ? ඔය කොල්ල සිගරට් බොනවා මගේ ඇස් දෙකෙන්ම දැකලා තියෙනවා. හරක්කු ගංජා බිව්වා. හොරකම් කෙරුවා. විභාගෙත් ෆේල්. අනේ පුතේ ඔයා තමයි ආව ගෙදරට ගෙනාවේ. අපිට ඒ වගේ කෙනෙක්ව විශ්වාස කරන්න බෑ. මීට පස්සේ ආව මෙහෙට ගේන්න එපා. ඕකේ අම්මේ. බයි ජෙසුපීටර්. මචං බාපේ නංගින් යාළු වෙන්න ඕන. මම මචං ප්ලීස් මචං. මමගේ යාළුවා තමයි. ඒත් එහෙම අදහසක් තියෙනවා හිතෙන් අත්හැරෙන්න. මම යනවා. නුඹට මතකද නුඹයින් පසුව ලියොන්ව මග හැරියා. ඔහු ගැන සොයා බැලුවේ නැහැ. ඔහු ගැන යාක්ෂා කළේවත් නැහැ. නුඹ දන්නේහිද ඉන් පසුව ලියොන් නැවතත් පරණ පාපිෂ්ට දේට ඇබ්බැහි වුණා. ඔහු ලෝකය සමග මිශ්‍ර වුණා. ඔහුගේ මුළු ජීවිතයම විනාශ වුණා. අද නුඹ ස්වර්ග රාජ්‍යයට යද්දී නුඹේ මිත්‍රයාට අත්වීමට යන දුක්ඛිත ඉරණම ගැන නුඹ මදක් සිතා බැලුවාද? මීට ගණන් දිය යුත්තා ඔබයි යොහාන්. ඔව් මම ලියෝන් වතර ලොකු වරදක් කරගත්තේ. ඒකයි දෙවියන් වහන්සේ අද මට කතා කළේ. ඔව් මම අදම යනවා ලියෝන්ව හම්බ වෙන්න. හෙලෝ. හෙලෝ ලියෝන් ඉන්නවද? ඉන්නවා. කවුද ඔය? අනේ අයියා අර ලියෝන් කොහෙද ලියෝන්? ලියෝ මේ thank you ලියෝන් එන්න. මචන් ලියෝන් මොකක්ද මේ වුණේ? යොහාන් මට සමාව යන්න යොහාන්. මං ඇත්තටමයි ඔබේ නංගිට ආදරය කෙරුවේ. ඇත්තටමයි. ඒත් මං හොඳ මිනිහෙක් නෙමෙයි. මට ඕන ඕනේ හොඳ මිනිහෙක් වෙන්න. මගේ කරුමෙට උඹත් මාව අත්හැරියනේ. ඊට පස්සේ මට ගැලවෙන්න මාර්ගයක් නැතුව ගියා. මං ආයෙත් පරණ පුරුදුවටම හැබැයි වුණා. හොරකම් කෙරුවා. කුඩු ගැහුවා. අනිකාව ආශ්‍රය කෙරුවා. අන්තිමේට මම එක්තැන් වුණා. අර ඉන්නේ මගේ වයිෆ්. එයා නර්ස් කෙනෙක්. එයා වැඩ කළේ හොරෙන් ගප්සා කරන ඩොක්ටර් කෙනෙක් ගාව.
අද ඒකට ඒකේ බඩේ ඉන්න මගේ දරුවව කප්සා කරන්න වෙලා. ඇයි ඒ? මට ඒට් සැදුනා මචං. ඒ කාල කනිලෙටේ උණ්ඩත් බෝ වෙලා. මම ටික ටික මැරෙනවා මචං. අර ඔබ මට කියපු ස්වර්ගෙට මට යන්න බැරි වෙයි නේද යෝහන්? මම කෙනෙවිලේ ඉන්නේ නේද මචං? නෑ ලියෝන්, එහෙම වෙන්නේ නෑ. නෑ ලියෝන්, නෑ. යේසුස් වහන්සේ ඔබට මෙහෙම මැරෙන්න දෙන්නේ නෑ. ඒකයි අද යේසුස් වහන්සේ මාව මෙතෙන්ට එව්වේ. උන්වහන්සේ අපේ රෝග පාප කුරුසියේදී උන්වහන්සේගේ කරපිටට ගත්තා ලියෝන්. අපි යාඥා කරමු උන්වහන්සේට පුළුවන් උත්තර දෙන්න. ඉතා යහපත් වූ ශුද්ධ ජීවිතයක් ගත කර පිණිස ඔබවහන්සේ ඔවුන්ට උපකාර කළ මැනව. ඔබවහන්සේගේ බලගතු දෑතට බාර කරනවා මේ සියලුම තරුණ දරුවන්. ස්වාමීන් වහන්සේ ඔවුන් නිසා ස්තුති කරනවා. සියලුලන යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ශුද්ධ නාමයෙන් ආමෙන්. හොඳයි පුතාලා. එහෙමනම් අපි යූත් කැම්ප් එකේදී හම්බෙමු. ජේසු පිහිටයි. කොහොමද ලියෝන් දේවගතිතුමා? හෙලෝ යෝහන්. ජේසු පිහිටයි. කොහොමද මිනිස්ත්‍රි එකේ වැඩ? දේව කරුණාවෙන් ඉතාම යහපත සිද්ධ වෙනවා යෝහන්. පොඩි කෙල්ල දැන් ලොකු වෙලා. ෂා මරුනේ. විනාශ වෙන්න ගිය ජීවිත තුනක් දෙවියන් වහන්සේ අද ජීවත් කරනවා යෝහන්. ඒක නෙමෙයි. මං ඊයේ හීනක් දැක්කා. දෙවියන් වහන්සේ මට හීනෙන් කතා කරුවා. praise the lord. මොකක්ද හීනේ? ඔයයි මමයි දෙවියන් වහන්සේගේ අභිමුඛයේ ස්වර්ගෙ හිටියා. අපි අදන් හිටියේ ඉතාම අලංකාර සුදු වස්ත්‍ර දෙකක් යෝහන්. දෙවියන් වහන්සේ ඔයාටයි මටයි ඉතාම අලංකාර ඔටුනු දෙකක් අපේ හිසේ පැලැන්දුවා යෝහන්. අද දෙවියන් වහන්සේ ඔබටත් කතා කරන සේක. ඔබවට සිටින මත්ද්‍රව්‍ය මත්වතුරුවලට ඇබ්බැහි වූවන් උදෙසා ගබ්සා කිරීම ඒඩ්ස් රෝගීන් සහ සමාජයේ කොන්නුවන් උදෙසා කිතුුණු දේවදරුවන් ලෙස ඔබ අප කළ යුත්තේ කුමක්ද? අසන්න දෙවියන් වහන්සේගෙන් උන්වහන්සේ ඔබට මඟ පෙන්වනු ඇත. ඒ උදෙසා අද අපි පියවරක් තබමු.